මිෂෙල් අද අපි මේ හොටෙල් එකේ නතර වෙමුකෝ. ඔයා කවදාවත් මල් ළඟට එන්නේ නැහැ. අනේ මේ ධනුෂ් මට බෑ. ඔයා මොනවද මේ කියන්නේ? ඔයාට පිස්සුද? මට ඉක්මනට බෝඩිමට යන්න ඕනේ. මිෂෙල් ධනුෂ්ට ආදරය කරන්නේ දැන් අවුරුදු 4ක් තිස්සේ. හැබැයි ධනුෂ්ට තාම මිෂෙල්ට කිස් එකක් දෙන්නවත් බැරි වුණා. මොකද මිෂෙල් මැරි කරනකම් ඒ දේවල් වලට කැමති නෑ. හැම වෙලේම මිෂෙල් කියන්නේ මැරි කරාට පස්සේ ධනුෂ්ට ඕනි දෙයක් දෙන්නම් කියලා. හැබැයි ධනුෂ් නම් ඒ දෙයට කැමති නෑ. ධනුෂ් කියන්නේ ඒ දේවල් නැතුවම බැරි කෙනෙක්. ඉතින් ධනුෂ් කොහොම හරි try කරන්නේ මිෂෙල්ගේ හිත වෙනස් කරගන්න. මම හෙට උදේම ඇවිත් ඔයාලගේ අම්මා එක්ක අපේ මැරේජ් එක ගැන කතා කරන්නම්. ඒ නිසා අදට විතරක් අපි දෙන්න මේ හොටෙල් එකේ නතර වෙමු. ඒත් මිෂෙල් නම් ඒ දේවල් වලට කැමති නෑ. මිෂෙල් කියන්නේ අම්මගේ තාත්තගේ ආදරය එක්ක හැදුන සාම්ප්‍රදායික කෙල්ලෙක්. මිෂෙල් කියන්නේ ගොඩාක් ලස්සන ගෑනු ළමයෙක්. එයා දිහා බලන ඕනි කෙනෙකුට දෙපාරක් හැයිලා බලන්න හිතෙන ලස්සනක් තමා එයාට තියෙන්නේ. ඉතින් මිෂෙල් ඇඳට වෙලා පොතක් කියව ඉන්නකොට ධනුෂ්ගෙන් කෝල් එකක් එනවා. අනේ ධනුෂ් මං කියන දේ තේරුම් ගන්න. ඇයි ඔයා මෙහෙම මං අකමැති දේවල් වලටම බල කරන්නේ? අනේ බබා එන්නකෝ. අපේ ගෙදර කවුරුත් නෑ. මං උයන්න දන්නෙත් නෑ. මට හොඳටම බඩගිනි. ඇවිත් මට මොනවා හරි උයලා දෙන්නකෝ. ධනුෂ්ට ඇත්තටම ඕනි උනේ මිෂෙල්ගේ අනුකම්පාව දිනාගෙන හරි එයාව කොහොම හරි ගෙදර ගෙන්ව ගන්න. මිෂෙල් මේ විදියට දිගින් දිගටම අකමැති වුණ නිසා ධනුෂ්ට හොඳටම තරහ යනවා. අනේ මේ මිෂෙල් ඔයාගේ ඔක රත්තරන්ද? ඔච්චර ආඩම්බර? මට ඔය මගුලක් ඕනි නෑ. මම තමසිට එන්න කීවේ මට කෑම ටිකක් උයා ගන්න. ඒ කියපු දෙයට නම් මිෂෙල්ට හොඳටම තරහ ගියා. මිෂෙල් ධනුෂ්ට හොඳටම පැනලා ෆෝන් එක තියනවා. ඉතින් මේ කතාව මිෂෙල්ගේ හොඳම යාළුවා සෙනුරි එහා පැත්තට වෙලා අහගෙන ඉන්නවා. මොකෝ මිෂෙල් ප්‍රශ්නේ? ධනුෂ් මොකෝ කියන්නේ? නෑ සෙනු. එයා කියනවා අද එයාලා ගෙදර එන්නලු. එයාත් එක්ක ඉන්න. කොල්ලෝ ඔහොම තමයි බං. උන්ට ඒ දේ කරගන්න ඕනි වුණාම උන් ඉතින් ඔහොම තමා. උන් කෙල්ලෝ ආශ්‍රය කරන්නෙම ඕකට තමයි බං. මම දැන් මොකද කරන්නේ සෙනු? ඔයා ඉතින් ඒකට කැමති වෙන්න. නැත්නම් මේවා උඹගෙන් ලැබෙන්නේ නැති වුණාම ඌ වෙන කෙල්ලෙක් හොයා ගනි. ඉතින් සෙනුගේ කතාව අහලා වෙන කරන්න දෙයක් නැතිකමට මිෂෙල් ඒකට කැමති වෙනවා. රතු පාට කොට ගවුමක් ඇඳගෙන මිෂෙල් ගෙදරින් එළියට බැස්සේ ධනුෂ්ගේ ගෙදර යන්න. අම්මෝ මේකිගේ ලස්සන අරූ මොනවා කරයිද දන්නේ. උඹව දැක්කම උට ඉවසගෙන ඉන්න බැරි වෙයි. අනේ විහිළු කරන්න එපා සෙනු. මං අද මේ ගමන යන්නේ එහෙම දෙයකට නෙවෙයි. ධනුෂ්ගේ හිත ගොඩාක් රිදිලා ඇත්තේ. එයාගේ හිත හදලා එන්නයි මම යන්නේ. ධනුෂ්ගේ ගෙදර දොරට තට්ටු කළා. ඒත් ධනුෂ්ගේ සද්දයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා දොර ඇරගෙන මිෂෙල් ධනුෂ්ගේ කාමරේ පැත්තට ගියා. ධනුෂ් බඩගින්නෙම නිදාගෙන ඇති කියලා හිතාගෙන. ඉතින් මිෂෙල් ධනුෂ්ව පුදව කරන්න හිතාගෙන කාමරේ දොර ඇරියා. ඒත් එක්කම මිෂෙල්ගේ ඇඟ හිරිවැටිලා ගියා. කතාවේ දෙවෙනි කොටස ඉක්මනටම අරගෙන එන්න අපිව subscribe කරලා තියාගන්න.